හායි කොහමද? ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා හිතනවා. මේ වොයිස් කරද්දි නම් මං ඩුබයි වල ඉන්නේ. මං ඔය අපි ඩුබයි වලට එන්න යන වීඩියෝ එක තමා මේ vlog එකේ ගේන්නේ මම. ඔතන ඇත්තටම අඬනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඇත්තට මේ වොයිස් කරද්දිත් මට ඒ වීඩියෝ එක ආයෙ දකිද්දි දුකයි. මොකද අම්මා අපිත් එක්ක ආපහු එන්නේ නෑනේ. එයා අවුරුදු 3ක් අපිත් එක්ක ඩුබයි වල හිටියා. ඉතින් එයා නැතුව යන්න එක මොකද්ද වගේ. 3 දෙනාම එකටනේ ආවෙත්. ඉතින් ඒක හරිම දුකයි. හැමෝම ඔක්කොංගම දාලා එන්න දුකයි තමයි. ඒත් අම්මව ටිකක් වැඩියෙන් මිස් වෙනවා වගේ දැනෙනවා. හරි. අපි ගෙවල් දෙකටම කිව්වා අපිව මේ පාරේ හාපොට් දාන්න එන්න එපා. කවුරුත්ම අපි දෙන්න තනියම යන්නම් කියලා. මොකද ඒගොල්ලෝ බලන් ඉද්දි අපි යද්දි ඒක ඇත්තට මාර වේදනාවක් දැනෙනවා. මම හිතන්නේ හැමෝටම එහෙම වෙන්නේ නැති. ඉතින් අපි දෙන්න තීරණය කරා තනියම යන්නම් කියලා. හරි වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේ පාර අපි යන්නේ එමිරේට්ස්. බලන්න වීඩියෝ එක ඉවර වෙනකම් මොකද වෙන්නේ කියලා. මගේ මීල් එකත් මං එන්ජොයි කරලා මං හොඳ නින්දකුත් දාලා දැන් නැගිට්ටා. මොකද අපි ඩුබයි වලට ඇවිල්ලා තියෙන්නේ මේ වෙනකොට. ඉතින් මාර සතුටක් තියෙනවා. මොකද පුරුදු තැනට ආවා වගේ දැනෙන්නේ. අර අපි කතාවට කියන්නේ ගෙදර ආවා වගේ. ඒ වගේ ෆීලින් එකක් තමයි මට දැනෙන්නේ. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේ දවස්වල නම් ඩුබයි වලට සීතලයි. අපි ආපු ගමන්ම කළේ රූම් එකටවත් යන්නේ නැතුව චායි එකක් බීප් එක. මොකද ඩුබයි වල ඉන්නා නම් චායි ටී එකක් බීව නැත්නම් වැඩක් නැහැ. ඉතින් චායි එකත් අපි බීලා අපි රූම් එකට ගියා. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. thank you.